අයිබෝවන් ෆ්ලේවර් කැබින් YouTube channel එකෙන් අද මම හදන්න යන්නේ පරා මාළු වලින් රසමරස කිරිහොද්දා. එහෙනම් අපි බලමු කොහොමද මේ කිරිහොද්ද හදාගන්නේ කියලා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එකත් subscribe කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මෙතන මාළු ග්‍රෑම් 250ක් තියෙනවා. මුලින්ම අපි ගම්මිරිස් කුඩු තේ හැන්දා, ලුණු කුඩු තේ හැන්දා, කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා මාළු ටික සීසන් කරගන්නවා. මාළු ටික සීසන් වෙන්න දීලා මැටි ඇතිලියක් අරගෙන ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් දාගන්න. තෙල් ටික රත් වෙනකොට අබ ඇට ස්වල්පයක් දාගන්න. දැන් ඒකට සූදුරු සහ උළුහාල් ඇට ස්වල්පයකුත් එකතු කරගන්න. දැන් ඒකට තලාගත්තු ඉඟුරු සුදු ලූණු, කරපිංචා, රම්පේ, අමු මිරිස්, ලොකු ලූණු සහ කුරුඳු පොත්තකුත් එකතු කරලා ඒ ටික තෙලේ ටික වේලාවක් බෙදගන්න. දැන් මේකට 3-5 ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ඒ වගේම ගොරක පේස්ට් එකකින් ටිකකුත් දාගන්න. ඊට පස්සේ පොල් කිරි ටිකක් දාලා අපි අර සීසන් කරගත්ත මාළු කෑලි ටික මේකට දාගන්න. මාළු කෑලි ටික තැම්බුණාට පස්සේ හොඳ උක්කු පොල් කිරි ටිකකුත් දාලා මේ මාළු ටික පිසගන්න. මෙහෙම තමයි මම අද මාළු කිරිහොදි හැදුවේ. ඔයාලා මීට වඩා වෙනස් විදියකට හදනවා නම් ඒ විදියත් කමෙන්ට් එකකින් කියාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. රසවත් රෙසිපි එකකින් ආයෙත් හමු වෙමු. සුබ දවසක්.